දුම්රිය හරස් මාර්ගයක භාවිතා කරන චෙක් රේල් එකක් සඳහා පීල් එක කෙළවර කපා ගැනීම ඉතා නිවැරදිව ආරක්ෂිතව සහ තාක්ෂණික සම්මත අනුව කරන කාර්යයක්. මෙය සාමාන්‍යයෙන් සිදු කරන්නේ දුම්රිය මාර්ග නඩත්තු කණ්ඩායම් විසිනි. මෙම ක්‍රියාවලිය සිදු කරද්දී ප්‍රධාන කොටස් පහක් සම්බන්ධ වෙනවා. මුලින්ම මිනුම් ගන්නවා. මිනුම් ලබා ගන්නවා අදාළ කපන්න ඕන ස්ථානයේ. ඊළඟට කපන ස්ථානය සලකුණු කරනවා. ඊට පස්සේ කපන ක්‍රමය ගොඩක් දුරට ගෑස් කටර් එකක් භාවිතා කරමින් හෝ රේල් කටින් මැෂින් එක භාවිතා කරමින් මේ කපා ගන්නවා. ඊළඟට කපපු කටින් එක ග්‍රයින්ඩ් කරනවා, ෂේප් කරනවා. ඊට පස්සේ එලයින්මන්ට් සහ ගැප් චෙක් කරනවා. ඊළඟට ෆික්ස් කරනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ අතිශය ආරක්ෂිත ක්‍රියාවලියක්. වැරදි කැපීමක් ට්‍රේන් ඩිරේල්මන්ට් එකක් වීමට හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දුම්රිය පීලිපැනීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ හේතුවෙන්. මේකට අනුගමනය කරන්න ඕන ක්‍රම සහ මේ ස්කිල් පර්සනල් පමණක් භාවිතා කරන්න ඕන.